Nah, මොකද පුතේ මේ තකහරියම මෙහෙ හදිසියක්ද? එහෙමත් නැත්නම් කරදරයක්ද? කියමු බලන්න මොකද කාරණාව කියලා. ඒකයි මාමේ මේ දවස්වල ජීවත් වෙන්නත් හරි අමාරුයි මාමේ. මේ මාමට කියන්නේ හරියම කුලි වැඩක් නැහැ කීයක තෝරාගන්න. මං ආවේ මේ මෙහෙත් වැඩක්වත් තියෙනවද කියලා බලන්න. වැඩක් නේද? වැඩ නම් තියෙනවා මං කරන්න. ඔබට කියන්න මටත් මම මේ තනියම මේ බේරම කරලා එපා අදින්නේ බා. ඔබට ඕන වැඩක් කරන්න පුළුවන්ද? මට ඕන වැඩක් පුළුවන් මාමි. මං කරලා දෙන්න කියන්න. හම්බේ එහෙමද? එහෙනම් කොච්චර දෙයක්ද බං? ඒකට අපේ එක. අද ඉඳලා නෙවෙයි හෙටම වරෙන්කෝ මං ඔබට වැඩි ටිකක් දෙන්නම්. මාමට පින් සිද්ධ වෙයි. උඹ කාලාද ඉන්නේ? ඊයේ තඹපු මඤ්ඤොක්කාලෙන් කෑලි දෙකක් ඉතුරු වෙලා තිබ්බා. මං ඒක කාලා ආවේ. අනේ දෙයියනේ. යම බඩින් ගකම්. යම. ඕන් එනවා. ඕන් රස්තියාදු ගහලා දවල් කෑමට එන්නේ. වරෙන් මයි පුතේ වරෙන්. කෑම ඩයස්ටි කරලා බෙදලා තියෙන්නේ. ඉතින් කියන්න දරුවෝ මෝ ඉතේට නැගිටලා හීලි කෑම ගහලා ඔන්න යනවා. රස්සාවට යනවා. ඒකෝලා ඉන්නේ ආයේ දවල්. ඇවිල්ලා කාලා ඌරා වගේ 3-4 වෙනකම් බුදිනවා. ඒකොල්ල වතුර ටිකක් නාලා ඔන්න ආය යනවා. ගිය ගමන් එන්නේ රෑ දෙගොඩ හරි. කොහේ යනවද මොනා කරනවද? අනේ මන් දන්නේ. ඉතින් රටට වැඩකුත් නෑ, ගමට වැඩකුත් නෑ, ගෙදරට වැඩකුත් නෑ, මට වැඩකුත් නෑ, අඩුව තරමේ මූට වැඩකුත් නෑ. මම මෙහෙම කිව්වට ওই දරුවා තරහා වෙන්න එපා. මම කියන්නේ මේ තියෙන වැඩක් වෙනද මටත් උදව්වක් දීගෙන හිටියන මොනා වෙනවද? එන ගන්නවද? නෑනේ. මෙන්න ඒකට දරුවෝ වාසනාවන්ත දරුවෝ. ඔව්. මේ දරුවා දිහාවත් බලලා හැදියා. මොකෝ මේ අඬන්නේ? මට දුක හිතුණා. ඒ මොකෝ? මට අම්මේ තාත්තෙක් හිටියනම් කියලා හිතුණා.